Yo, what's up guys? ඉතින් මම අද කතා කරන්න යන්නේ අපි Arduino tutorial 4 වෙනි වීඩියෝ එකේ. ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ ultrasonic sense එකත් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න. ඉතින් අපි එන වීඩියෝ එකට යන්න. ඉතින් guys මේ මට කියන්න දෙයක් තියෙනවා. අපේ වීඩියෝ එකක් බැරි වුණා. මේ ගොඩක් කාලයක් මාස දෙකක් තිබුණා. ඉතින් ඒකට සෝල් වෙන්න ඕනේ. මට ගන්න බැරි වුණාට. ඉතින් මේ අද කරන්න යන්නේ මෙන්න මේ ultrasonic sense එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලා කියනවා මෙන්න මේ ultrasonic sense එකේ මෙන්න මේ ඇස්ලා පරිදි ඇස්ලාන්නේ මෙන්න මේ ස්පීකර් එකේ මයික් එකේ මේ තියෙන්නේ මේක මයික් එක මේක ස්පීකර් එක. මේ පැත්තෙන් ගත්තොත් මේක මයික් එක මේක ස්පීකර් එක. ඉතින් මේ ඒක ultrasonic sense තාමතන ලොක් ක්‍රිස්ටල් දාත් තියෙනවා තාලිසිටියක් තියෙනවා පිටිපස්සේ. ඉතින් අපි බලමු මේකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි කනෙක්ෂන්ස් වලට යමු. ඉතින් guys මෙන්න මෙතන මගේ ultrasonic sensor එක මෙතන breadboard දාලා තියෙනවා. ඉතින් මේ මම මෙන්න මේ මොඩල් දාලා ultrasonic sensor එක අපේ breadboard එකට හයි කරගන්න මෙන්න මේ ආකාරයට. ඉතින් මේ විදිහට මම හයි කරගෙන මම මෙන්න එතනින් මගේ වයර්ස් ටික හයි කරනවා. මේකේ වම් පැත්ත අයිනෙන්ම තියෙන ග්‍රවුන්ඩ් එක, ඊට පස්සේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එකට පස්සේ තියෙන එකෝ එකට පස්සේ තියෙන ට්‍රිග් එකට පස්සේ තියෙන VCC ඒ කියන්නේ 5 volt pin එක. ඉතින් දැන් මම මෙන්න මේක මෙන්න මේ විදිහට හයි කරගන්න පාවර් එක ගන්න. මෙන්න මේ විදිහට හයි කරගන්න. මෙන්න මේක Hi guys, මම මේක හයි කරගත්තා. ඔයාලට පේනවා ඇති. මේ විදිහට මම හයි කරගත්තා. ඉතින් දැන් අපි අපේ Arduino Uno එක අරගෙන මෙන්න මේ විදිහට. ඉතින් guys මම මේ Arduino Uno එක අරගෙන ඉතින් මෙන්න මේ විදිහට මම හයි කරගන්නවා මගේ pin ටික. ඔලින් මේ තියෙන ground එක කියන්නේ අපේ සුදු පාට pin එක මම හයි කරගන්නවා ground pin එකට මෙන්න board එකේ මෙන්න මේ ආකාරයට. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙයාගේ මගේ රතු පාට පින් එක තියෙනවා මෙන්න මෙතන. මම යන්නේ රතු පාට පින් එක හරි කර ගන්න Arduino board එකේ 5 volt වලට මේ විදිහට. ඉතින් අපේ කළු පාට පින් එක echo එක අපේ echo එක මම හයි කර ගන්න Arduino board එකේ මෙන්න මේකේ A0 වලට. හරිද? මෙන්න මේකේ ඊට පස්සේ A1 එකට මම හයි කරන්නේ ට්‍රිග් එක. ඒ අපේ කනෙක්ෂන්ස් වල ෆෙන්ස් මෙච්චරයි තියෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ අපි දැන් කෝඩ් එක ලියන්නේ කොහොමද කියලා. guys මම මෙන්න මෙතන කෝඩ් එක ලියාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. මම හිතනවා පේනවා කියලා. ඕකේ පේනවා. ඉතින් guys මේ මෙන්න මෙතන තියෙන්නේ මම මෙතන කෝඩ් එක ලියන් තියෙනවා. මෙච්චරයි කෝඩ් එකේ තියෙන්නේ. මෙතන මම මේක එක්ස්ප්ලেইন කරන්නම් දැන්. මෙතන ඩිෆයින් කරලා තියෙන එක්කෝ එකයි ට්‍රිග් A0 A1 කියලා. එතන ට්‍රිග් හයි කරේ A1 වලට, ඔය හයි කරේ A0 වලට. ඉතින් මේ guys ඊට මම මෙතන පින් මෝඩ් එකේ එක්කෝ ඉන්පුට් එක එක්කෝ කියන පින් එක ඉන්පුට් එකක් ගන්න ඊට පස්සේ පින් මෝඩ් ට්‍රිග් එක අවුට්පුට් එකක් ගන්න තියෙනවා. ඉතින් මේ serial.begin මේ නම දාසයි මම දාලා තියෙන්නේ මේක git එක ඊට පස්සේ මේ digital light ට්‍රිග් එක ලෝන් එකක් ලියලා තියෙනවා. ඉතින් මේ ඊට පස්සේ delay microphones කියලා තියෙනවා. දැන් අපි normal විදිහට delay එකක් ලියුවා. ඒක මිලි තප්පරේ ගන්න මෙන්න මයික්‍රෝ තප්පරයක් කියන්නේ මිලි තප්පරේ 1000කට කඩලා එවෙන්නේ ඔච්චර පොඩි දෙයක්. ඉතින් මේ guys මේ ඊට පස්සේ ට්‍රිග් එක high වෙන්න ආලියන් තියෙනවා. ඊට පස්සේ ආපහු තමයි මයික්‍රෝ තප්පර 1000 ඉඳලා ට්‍රිග් එක ලෝ වෙන්න කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ මේ long කියන variable එක දාන්න තියෙනවා. මේක අනිත් variable එකක් වෙන්නේ නැති ඔයාලට. long කියන්නේ මට මතකයි ගොඩක් ලොකු සංඛ්‍යා පරාසයකට දාගෙන තියන්න පුළුවන්. long is සමානයි pulsing echo high කියලා තියෙනවා. ඉතින් මේ මෙන්න pulsing කියන්නේ pulse length එක ඔයාලට ගන්න ඇති. ඊට පස්සේ මේ long centimeter සමානයි t බෙදීම 29 බෙදීම 2 මේ ඇලීම් කියන්නේ බෙදීම කියන එක. ඉතින් ඊට පස්සේ මම මෙන්න මෙතන serial print එකක් දාන්න තියෙනවා. මෙන්න මෙතන print එක ලියන්න ඕනේ.
මෙන්න මේ වගේ ඉතින් කෝඩ් එකේ මෙච්චරයි තියෙන්නේ. දැන් අපි අප්ලෝඩ් කරලා බලමු guys. මෙන්න මේ වගේ මම දැන් මේ අප්ලෝඩ් කරනවා. ඊට කලින් ඔයාලා බෝඩ් එක බලන්න ඕනේ ආඩිනෝ උණු කියලා. ඊට පස්සේ පෝට් එක ඔයාලගේ පෝට් එක දාගන්න. එන්න මේක අප්ලෝඩ් කරන්න මෙන්න මේ විදියට. පෝට් එක නා අප්ලෝඩ් වුණා. ඉතින් දැන් අපි මේකේ රිසල්ට් ටික බලමු guys. මේ මට කියන්න බැරි වුණා. මෙන්න මෙතන මේ ඩිලේ එක 100 වලට දාගෙන යන මිලිසෙකන්ඩ්ස්. guys දැන් ඔයාලට පේනවා ඇති මම මෙන්න මේක අත කරාම සීලර් මොනිටර් එකේ පෙන්නනවා මේ මෙන්න මේක ගැන අපේ වැලියු එක මේ දැක්කද සෙන්ටිමීටර්ස් වලින් තියෙන්නේ. මේක හරියට අඩි 2ක් කලම ඉන්න ඔයාලා හරියට තියනවාද කියලා මෙන්න මේ විදියට guys ඔයාලට පේනවා දැන් මෙන්න මේ ආකාරයට මෙන්න මේක වැලියුස් වෙනස් වෙනවා 10 12 මේ තියෙන්නේ මේ අඩි 2ක දිගින් මේ තියෙනවා. එතකොට සීලිමට 15 වගේ පින්නවා මෙන්න මේ විදිහට guys. ඉතින් මේ මගේ තවත් ප්‍රොජෙක්ට්ස් බලන්න guys. ඔයාලා මේ සමෝට් එක් කියන්නේ නිවස් channel එකට එකතු වෙන්න මගේ ප්‍රොජෙක්ට් එකේ වාටිනේ කියලා ඔයාලගේ subs මට මාර විදිහට වටිනවා. ඉතින් subscribe කරන්න අනිවාර්යයෙන්ම like එක දාලා comment එකක් කරන්න ප්‍රශ්නයක් තියෙනවා නේද? ඉතින් අද වීඩියෝ ටිකක් හිතුවා sorry වෙන එකට. ඔය මම කෝඩ් එක කලින්ම ලියාගෙන තිබ්බා. ඒක නිසා ඉතින් මේ guys මෙන්න මගේ තවත් tutorials සහ science සහ tech ගැන මම වීඩියෝස් කරනවා. වගේ මට තව හිතුණා මේ live success වීඩියෝ shoot කරන්න. මොකද දැන් අපි science tech කරනකොට අපිට ඒ දේවල් ඔක්කොම මේ දේවල් හරියටම කරගන්න මම ඒ ගැන වීඩියෝ එකක් පුළුවන් වුණොත් කරන්න. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.